හලෝ කොහොමද කට්ටියට අද යන්නේ යාළුවෙක් පික් කරගන්න අපි එයාපෝට් එකෙන්. එතකොට යාළුවා පික් කරගන්න යන ගමන් තමයි මේ තියෙන්නේ. එතකොට වයිෆ් ඉන්නවා මාත් එක්ක. මේ තියෙන්නේ අර කටුනායකට යද්දි හයිවේ එකේ වම් පැත්තේ හම්බ වෙන කලපුව වගේ කෑල්ල. එතකොට එතෙන්දිම අපිට ප්ලේන් එකක් ස්පොට් වුණා ටේක් ඔෆ් කරපු ශ්‍රී ලංකන් එයාලයින්ස් එකක්. එතකොට ඇත්තට දකිති නම් මරු එක. මොකද ප්ලේන් එකේ යටින්මයි අපි ගියේ කාර් එක. එතකොට තියන්නේ පුළුවන් විදිහට ගත්ත ෆුටේජ් ටික එකේ මාර ලස්සනයි ඒක. අර ඒ කියන්නේ ටේක් ඔෆ් කළාම හරවනවා. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ එයාපෝට් එකට. එතකොට එයාපෝට් එකේ සිකියුරිටි චෙක්අප් එකකුත් එක්ක රුපියල් 500ක ටිකට් එකක් ගන්න ඕනේ. මේ තියෙන රයිවල් සෝන් එක ඔයාලට පේනවා අර සිවිලි මේම ගොඩක් උස් වගේ බැඳිලා එන කැතයි. ඉතින් දැන් එයාපෝට් එක අලුත් කරන්න වෙනව දැන්. මේ තියෙන්නේ රයිවල් ඒරියා එක වේටින් ඒරියා එක. එතකොට මෙතන තමයි ඉන්න පුළුවන් අපිට මේ ගියාට පස්සේ රුපියල් 500 ටිකට් එක දීලා. මෙතන ගොඩක් හිටියා ස්කයිට්ලා එහෙම ගොඩක් අන්න ඔය විදිහට තමයි යාළුවා ආවේ. මල් බොකේ දුන්නා. ඊට පස්සේ මං ගියා කාර් එක අරන් එන්න. මේ මොකද ලගේජ් වගේකුත් තිබ්බයි ටිකක් දාගෙන යන්න ඕන නිසා මම පාකින් එකට ගියා. එතකොට මේ තියන්නේ කොහොමද රයිවල් එකෙන් එළියට එද්දි කොහොමද එයාපෝට් එකේ තියෙන්නේ කියලා. මෙතන කියවුද්දේ තව කඩ ටිකක් තිබ්බා. මොකද අපි රට ඉඳන් එද්දි තව කඩ වගේක් තිබ්බා. ඒව දැන් මං හිතන්නේ අයින් කරලා හරි මොනවා හරි කරලා නැත්නම් මේකේ රිනෝවේෂන් එකකුත් යනවා කියනවනේ. ඒ හින්දාත් දන්නෙත් නැහැ. කොහොම හරි අයින් කරලා තිබ්බා. ඔය විදිහට තමයි තියෙන්නේ. ඔය මං රයිවල් ඒරියා එකේ වාහන කියන්නේ වාහන වලට නගින තැන ටිකක් ෆිල්ම් කරගෙන ගියා. ඔය විදිහට තමයි තියෙන්නේ. ගොඩක් සෙනගින් ගියා රයිවල් එකේ. වෙනසක් නැහැ. ඉතින් හැමදාම වගේ සෙනග ඉන්නෝනේ කොහොමද උතන. ඔය විදිහට තමයි රයිවල් ඒරියා එක තියෙන්නේ. ඊළඟට අපි ගියා කොළඹට. මේ තියෙන්නේ කොළඹ යන මේක මොකද්ද මේ අර පිටත වටරවුම් හයිවේ එක. එතකොට එතන අර නෙළුම් කුල්නා ඒ ටික එහෙම කොළඹ ස්කයිලයින් එක හොඳට පේනවා. ඒ ටික තමයි මේ තියෙන්නේ. එතකොට මේ තියන්නේ අපි ගියා අර ඩවුන් ටවුන් ඩියුටි ෆ්‍රී එකට. ඒ කියන්නේ පෝට් සිටි එකේ මෝල් එක මේ තියන්නේ. එතකොට මේ ඒරියා එකේ ඕනම කෙනෙක්ට යන්න පුළුවන්. ඕනම කෙනෙක්ට. එතකොට අර එහයින් තියෙන ඔය දැන් පේන ඔය ගේට් වගේක් තියෙන ඉන්ෆර්මේෂන් රෙජිස්ට්‍රේෂන් කියන තැනින් එහාට යන්න පුළුවන්. ඔයාලා ළඟදී යන්න ඉන්නවා නම් පිටරට නැත්තම් ලංකාවට ළඟදී ආවනම් විතරයි. එතකොට ඒකෙත් රෙස්ට්‍රික්ෂන් වගේ තියෙනවා. ඒ කියන්නේ දෙසරයයි ලංකාවට ආවට පස්සේ එන්න පුළුවන්. යනවනම් ඕන තරම් ප්‍රමාණයක් ඇත හැකි. ලංකාවට ආවනම් දවස් ගාණක් ඇතුළත දෙවසරයක් ඇත හැකි තව එක්කෙනෙක් එක්ක. එතකොට එයා රට ඉඳන් එන්න ඕනේ මේ ආගේ කවුරු හරි එක්ක යන්න පුළුවන්. එතකොට මමයි අර වයිෆ් යාළුවයි තමයි ගියේ මේ. එතකොට පොඩි මේ වගේ බැලුවා ඔය ලික වගේ. ඇතටම ගානනම් වැඩි අනිත් ඩියුටි ෆ්‍රී එක බලද්දී ඩුබයි ඩියුටි ෆ්‍රී සිංගප්පූර් ඩියුටි ෆ්‍රී එක ගානනම් වැඩි
ඇත්තටම ලංකාවේ කොහොමත් වැඩි අතර එයාපෝට් එකෙත් වැඩි මෙතනත් වැඩි චොක්ලට් වගේ බැලුවා ඒවගේ ගාන වැඩි ඇතරම ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න රෙඩිය පිටරට ලියෙන් ගන්න එක ලාබයි අපි පොඩ්ඩයි ගත්තේ පස මේ ඉලෙක්ට්‍රොනික්ස් හෙමත් කොහොමත් වැඩි ගාන මොකද එලිය මිට වඩ අඩුවෙන් තියෙන ඇත්තනම කිව්වොත් මේ ගාන්ට වැඩි අඩුවෙන් ගත හැකි පිටරටින් එලියෙන් ගත්තත් නැත්තං ලංකාවේ ලින් ගත්තත් මීටඩි ගාන අඩුව ඇතරම කිව්වොත් ියටෂය කියලා ගාන අඩුවක් නැහැ ෆෝනුත් මොබයි ෆෝන්ස් බැලවා ඒකත් එච්චර හොඳ ඒව තිබෙන්න කියන්නේ අපි බලපොය තිබෙන්න ඔපෝයි රෙඩ්මී ටික තමා තිබ්බේ එතකොට ලැප්ටොප්ස් එහෙම තිම්බ ස්මාර්ටෝ චස් තිබ ස්මාර්ටෝ චස් නං ශියෝමි විතරයි තිබ්බේ ඒක තර මිබ්‍රෝ කියන එකයි ශියෝමී රෙඩ්මී ටික තමා තිබ්බේ ඒ වගේත් ගාන වැඩි ඇත්තම කිව්වොත් පිටට වැඩි සමහරය අඩුයි සමහරය වැඩි ස්කෙචස් තිබ්බ එතකොට එකෙත් ඒතරංග පොඩ්ඩක් අඩුයි ගාන මොකද ස්කෙචස් ගන්න පුළන් ඉතින් ඒ කට්ටියකින්ම තමයි ඔන්න විදිත් තම්ම තියන්නේ එතකොට පැතිනි ඉලෙක්ට්‍රොනික් සේරිය එක තිනේ හ පැත්තව කැශිය එක තියන්නේ ඔතන විස්මට චස්මම් පොඩ්ඩ බැලුව ඔත්තන තින හෙත් සෙට් ෆෝර්නේ ටික බටස් ඒවගේ තිබ තින් ලැප්ටොප් කලත් ඇත්ම කිවොත් පොඩ්ඩක් අඩු එලිට වැඩිය ඉතින් ඇත්තම ගොල් ලංකාවෙන් ගන්න ඕන ගාන වැඩි ගොඩම් හොද සිංගප්පු වලින් හරි ඇත්ත ඩුබයි වලින් හරි ගන්න නම් ඔරඩි අඩුයි ගණන් එහෙම ඔය තියන්නේ පර්ෆියුම් ඒරියා එක පර්ෆියුම් බියුටි ප්‍රොඩක්ට්ස් තිබ්බ එක ඊට පස්සේ එතනම තිබ්බ ස්පාසිලෝන් එකටත් පොඩ්ඩක් ගියා බලන්න එතනින් එළියට ආව අපි මොනවත් ගත්තේ නෑ ඊට පස්සේ වයිෆයි යාළුවට බහයි කියලා පින්චුන් එක පැත්තේ ගියා ඒක අර ලෙමනෙඩ් එක මරු ගානටත් වටිනවා ඒක තමයි අපි ගන්න සාමාන්‍යයෙන් ඔය තියෙන අර ෆුඩ් ඒරියා එක අර පෝට් සිටි එකේ අලුතෙන් හදපු ගොඩක්ම කඩවල් වහල් තිබ්බේ වෙලාවේ උදේනේ අපි ගියේ එදින පාකින් ඒරියා එක එදා නම් කාම් ගොඩක් ඒ කියන්නේ සතිය දවසක්නේ ෆ්‍රයිඩේ ගියේ ගොඩක් කාම් මේ දවසේ නම් වැඩිය ටිකක් හිටියේ ඉතින් එහෙම එළිය වෙහැලා එහෙම කවුරුවත් වැඩි හිටියේ නෑ ස්කයිලයින් එක ඇත්තට හොඳට පේනවා කොළඹ රැට එහෙම ලස්සනයි මෙතන ඊට පස්සේ මම 5 ලව දාලා වන් ගෝල් ෆෙස්ට් එකට ඊට පස්සේ ෆෝන් එකක් ගන්න ගියා පොඩි ඒක ගන්න ගියේ ලිබර්ටි ප්ලාස් එකට ලිබර්ටි ප්ලාස් එකේ ගොඩක් කඩවල් වහල් තිබ්බා මොකද ෆ්‍රයිඩේ නිසා යාලා ප්‍රේ කරන්න යනවනේ ඒ හින්දා වහලා තිබ්බ ගොඩක් කඩවල් ඒ වුණාට අර අත්‍යවශ්‍ය කඩවල් ඇරලා තිබ්බා මං බලපු කඩවල් ටික ඒකත් බලලා ඒ වුණාට ඒ කට්ටියත් ආපහු වහලා තිබ්බා වෙන කඩවල් වලින් මං ප්‍රයිස් එකෙන් බලන්න යද්දී ඔක්කොම වහලා තිබ්බා ආපහු ඇරිනකන් ඉඳලා තමයි ෆෝන් එක ගත්තේ විදියට තම කඩවල් ඔක්කොම ගොඩක්ම හල් තිබ්බේ ඊට පස්සේ මම ෆෝන් එකක් ගත්තා ඊට පස්සේ මං ගියා වයිෆ් ලව හම්බෙන්න මොකද වන් ගෝල් ෆේස් එකට ඔය විදිහට තමයි වන් ගෝල් ෆේස් එක තිබ්බේ හැබැයි සෙනග නම් ටිකක් වැඩි වෙනදට වැඩිය ෆ්‍රයිඩේ වුණා කියලා ෆ්‍රයිඩේ ඉතින් සාමාන්‍යයෙන් වීකෙන්ඩ් වගේ ලඟ වෙද්දි කොහොමද සෙනග වැඩි වෙනවා වන් ගෝල් ෆේස් එකේ අපි ඊට පස්සේ රෙස්ටුරන්ට් එකකට ගියා පොඩ්ඩක් අර තියෙන පැස්ටමේනියා කියලා රෙස්ටුරන්ට් එක අන්න ඒකෙන් තමයි අපි සාමාන්‍යයෙන් වන් ගෝ ෆේස් ආවුට් කන්නේ මොකද කෑම එහෙම රහයි රීසනබල් ප්‍රයිස් එකක් තියෙනවා මේ තියෙන එතන පේන view එක මෙතන හවසට නම් මාරම ලස්සනයි කියන්නේ ඉර වහින වෙලාවට එහෙම මාරම ලස්සනයි එතන ඔය තියෙන්නේ ගෝල් ෆේස් එක පෝට් සිටි එකක් පේනවා එහයි
ඔය විදිහට තමයි තියෙන්නේ. හවසට නම් මෙතන මරු ඒ කියන්නේ ගන්නවා නම් ඔයාලා ඩිනර් එක ගන්නවා නම් පැස්ටමේනියා කියන තැන හවසට එළියට මෙන්න මෙතනට ඇවිල්ලා ගන්න පුළුවන් නම් මරු මේ පීස් එකත් මාරව රහයි. එතකොට මෙන්න මේ බීම එක තමයි මං ආසම. මොකද්ද මැංගෝ ක්‍රෂර් එකයි ෆැෂන් ෆෘට් ක්‍රෂර් එකයි මාරම රහයි. එතකොට අපි දැන් මේ යනවා වාහනේ හොයාගන්න වන් ගෝල් ෆේස් එකේ. වාහනේ ගහපු තැනින් නෙවෙයි අපි ආවේ ලිෆ්ට් එකේ. ඒ කියන්නේ අපි මං වාහනේ ගහලා ගියේ අර එලවේටර් එකේ. එතකොට එද්දී වාහනේ ගන්න ආවේ මොකද්ද ලිෆ්ට් එකේ. එතකොට ලිෆ්ට් එක තියෙන්නේ එලවේටර් එක තියෙන්නේ ගොඩක් දුරින්. එතකොට ඉතින් වාහනේ හොයාගන්න යනවා. මං ඉතින් හැමදාම ගහන්නේ આવොත් ඔය ඒරියා එකේ තමයි. ඒ හින්දා ඉතින් වාහනේ තියෙන තැන හොයාගන්න මහ ලොකු අමාරුවක් නැහැ. එතකොට වාහනේට ගිහිල්ලා අපි ඊට පස්සෙත් shopping කියන්නේ මේ වයිෆ්ටයි යාළුවටයි ඇඳුම් ගන්න එහෙම ගියා. ඒවට නම් මං ගියේ නෑ. මං මගේ වැඩ වගේක් තිබ්බේ ටික කරගත්තා. ওই විදිහට තමයි ඉතින් වීඩියෝ එක ඉවරුනේ. ওই විදිහට තමයි ඉතින් දවස ඉවරුනේ. හරි මේක මගේ පළවෙනි වීඩියෝ එක. මොනවා හරි තියෙනවා නම් වැරදි අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට ඊළඟ එකේදී වැරදි අඩුපාඩු හදාගෙන අපි මං හොඳ වීඩියෝ එකක් ගේන්න. එහෙනම් බලපු හැමෝටම thank you.